මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගර්භණී කාන්තාවන්ට සුලභව පවතින රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්. ඒ තමයි මුත්‍රා ආසාදනයන් පැවතීම. ඔබට මේ බැලූ බැලමට හිතනවා ඇති මේක හරිම සරල ගැටලුවක් කියලා. නමුත් අපි හරියට ප්‍රතිකාර නොකළොත් ගර්භණී කාන්තාවන්ට ඉතා විශාල සංකුලතා ප්‍රමාණයක් ඇති වෙන්නට පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ මුත්‍රා ආසාදන. ගර්භණී සමයේදී අපේ ඇඟේ ක්‍රියාත්මක වන හෝමෝනයක් තමයි ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය. මෙම නිසා මේ මුත්‍රාශය සංකෝචනයෙන් වළක්වනවා. ඊට අමතරව සතියෙන් සතිය වර්ධනය වෙන මේ ගර්භාෂය මුත්‍රා මාර්ගයේ තෙරපීමකට ලක් කරනු ලබනවා. එම නිසා මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වන යම්කිසි මුත්‍රා ප්‍රමාණයක් ඔවුන්ගේ මුත්‍රාශයේ ඉතිරි වීමක් සිද්ධ වෙනවා. එම නිසා මේ ගර්භණී කාන්තාවන්ගේ මේ ඉතිරි වෙන මුත්‍රාවල විවිධ විස බීජ බැක්ටීරියා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. එය සාමාන්‍ය කාන්තාවන්ට වඩා මෙම හේතුන් නිසා සුලභ වෙනවා.